ඉතින් අද මම ඔයාලට ගෙනාවේ අපි හැමෝම නම අහපු ගමන් බීතියට පත් කරන්න සමත් මාළුවෙක් ගැන. ඒ තමයි පිරානා. අපි මෙයාලව අඳුනන්නේ හොලිවුඩ් සිනමා පටවල මෙයාලා මිනිසුන්ව ඇටසැකිලි දක්වා කා දමන අවස්ථාවලින්. ඒත් පිරානා කියන්නේ අපි හිතන තරම්ම දාම ඝාතකයක් නෙමෙයි. මම ඒකට ඔයාලට කියන්නම් අපි ඇයි පිරානා මාළුට මේ තරම්ම බය වෙන්න හේතු වුණු කතාව මොකක්ද කියලා. ඉතින් යනෝනේ අපි බැලුවොත්තෙම පිරාණට ඇයි අපි මෙච්චර බයවෙන්න තිබ්බ අතීත කතා මොකක්ද බැලුවොත්තේම ඒකට අපිට යන්න වෙනවා 1913 තරන්න ඇතකට යන්න වෙනවා. 1913දී හිටපු ඇමරිකානු ජනාතිපතිවරයෙක් වන තියඩෝ රූස්වෙල්ට් කියන මහත්තයාගේ තමා මෙන්න මේ කතාව සිද්ධ වෙන්නේ. ඉතින් අපි බලමු මොකක්ද මේ රූස්වෙල්ට් මහත්තයාගේ වෙන්න කියලා. ඉතින් 1913දී තියඩෝ රූස්වෙල් මහත්තයා හිටපු ජනාතිපතිවරයා යනවා බ්‍රසීලේ සංචාරයකට නිරත වෙන්න. ඉතින් ඔහු යන විට ඔහුට පෙන්වන්න බ්‍රසීල් වැසියෝ අපූර්ව දෙයක් කරනවා. ඒ තමයි ගඟක කොටසක වෙන් කරලා ඒක දැල් වලින් ගහලා ඒකට දානවා රතු පාට බඩ තියෙන පිරානාව 100 ගණනක් දානවා. 100 ගණනක් දාලා උන්ට සති ගාණක් විතර කෑමනදා ඉන්නවා. ගොඩ මෙයාලා ඉන්නේ මොකද සාගින්න ඉන්නේ. ඒ තරමටම මෙයාලා එදාමත් දරුණුයි මේ වෙලාවට. ඉතින් ඔවුන් මේ වෙලාව ඉතාමත් බඩගිනින් අනිත් එක රතු පාට බඩ තියෙන පිරානාවන් ගැන මම ඉදිරියේදී කියනවා මොකද්ද එයාලගේ විශේෂත්වය කියලා. ඊට පස්සේ මෙයා බලන භයානක දර්ශනයක් තියෙනවා. ඒක තමයි රූස්වෙල් මහත්තයා එම අවස්ථාවේදී පැමිණෙන විට බ්‍රසීලයේ වැසියා මියගිය නාගි ගවයෙක්. ඒ කියන්නේ මැරිච්ච නාකි වෙච්ච ගවයෙක් අරගෙන එයාව එන්නේ පිරානා ඉන්න ටැංකියට තල්ලු කරනවා. ඒ දැල්වලට තල්ලු කරපුවා සති ගානක් සාගෙන ඉන්න මේ පිරානාවුන් දහස් ගණන් එකතු වෙලා මේ ඉන්න ගවයාව එක විනාඩි කිහිපයකින්ම මෙයාව තනිකරම ඇටසැකිල්ලක් පමණ වට කරනවා. ඇටසැකිල්ල පමණක් විතර ඔවුන් ඉතුරු කරන්න ඉතුරු මස් කෑල්ටික විනාඩි කිහිපයකින්ම විනාශ වෙලා යනවා. එතකොට ඔයාලා හිතාගන්න පුළුවන් මේ වෙලාවේ කොච්චර භයානකද මේ මාළුවෝ කියලා. ඉතින් තියඩෝ රූස්වෙල් මහත්තයා මේක දැකලා ඉතාමත් පුදුම වෙනවා සහ බියකට පත් වෙනවා. ඔහුගේ පොතේ දින ඩයිරියේ මෙන්න මෙහෙම සටහනක් තියෙනවා. මුල් ලෝකයේ සිටින දරුණුතුම මසුන් විශේෂයයි. ලේ සුවඳක් දැනුණු සැනින් ඔවුන් ඕනෑම ජීවියෙකු ජීවී පිටින් ඇටසැකිල්ල බවට පත් කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රකාශය ඔහුගේ මේ ලියවීම නිසා අද වන විට මුළු ලෝකෙම මේක ප්‍රසිද්ධ වෙනවා. ඉතින් ඔවුන් හැමෝම හිතන්නේ ජීවියෙක් පණ පිටින් වුණත් ඉක්මනට විනාශ කරන්න පුළුවන් කියලා තමයි ඒ කාට කතාව ගියේ. එනට ඇත්ත කතාව ගත්තොත් එහෙමනම් මේක අපි මෙතන කරලා තියෙන කෘත්‍රිමව සාගින්නක මේ මසුන් කලබලකාරී වෙන්න හසුරවනවා. ඉතින් මේ හසුරවීම මත තමයි මෙයාලා මෙච්චර දරුණු වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක ඇත්තටම වෙලා තියෙන මෙතන කෘතිම මෙයාලව දරුණු කරලා තියෙන එකක් තමයි. ඒ හින්දා තමයි මෙයාලා මෙච්චර නොසන්සුන් කලබලකාරී කට්ටියක් වෙලා තියෙන්නේ. ඒ වුණාට එච්චරටම මිනිමස් කන මාළුවෙක් නෙවෙයි මේ අපි පිරානා කියන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකේ ඉදිරියට. වීඩියෝ එකේ ඉදිරියේ අපි කතා කරමු මොනවාද මෙයාලගේ විශේෂතා කියලා. දිම ඉදිරියේදී මෙයාලා ගැන A to Z වීඩියෝ එකක් ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඔයාලා තාම මාව subscribe කරලා නැත්තම් දැම්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. පළවෙනි කරුණ විදිහට මම ගන්නම් පිරානාවන්ගේ ස්වාභාවික වාසස්ථාන මොනවාද කියලා. ඉතින් ස්වාභාවික වාසස්ථාන ගැන කිව්වොත් එම දකුණු ඇමරිකාවේ මිරිදිය ගංගාවල ඊට පස්සේ ගත්තොත් විශේෂයෙන්ම දකුණු ඇමරිකාවේ මිරිදිය ගංගාවල ඉන්න ඇමසන් නදිය. ඒක තමයි එයාලගේ ප්‍රධාන මූලස්ථානය. ඒ වගේම තව ගත්තොත් එහෙම ඔරිනෝකා නදිය ඊට පස්සේ පැරගුවේ ගංගා පද්ධතිය ආශ්‍රිතව මේවල බහුලවම අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට එකක් කියන්නම් මං මෙයාලා ඔයාලා ඇති කරන්න බලාපොරොත්තු වෙලා මෙයාලා ටික කාලයක් ලොකු වුණාට පස්සේ කිසිම හේතුවක් මත නම් ඇලවල් දොලවල් වැව් වලට නම් හේතු කරන්න එපා. ඒවාල පරිසරයට කරන ලොකුම වැරද්ද තමයි ඒ කරන්නේ. එහෙනම් ඔයාලා යාළුවෝ එළියට නිදහස් කරන්න එපා. අපි යමු දෙවෙනි කරුණට ශාරීරික ලක්ෂණ. ශාරීරික ලක්ෂණ ගත්තොත් එහෙම මෙයාලගේ දත් තමයි අපි පළවෙනිට කතා කරන්නේ. ඔයාලා දන්නවනේ දත් කියන්නේ මේ පිරානා කියද්දි මතක් වෙනම දේ දත්නේ. ඉතින් දත් ගැන කිව්වොත් එහෙම ඔවුන්ගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වෙන්නේ දත් වගේ ඒක කතුරක් මෙන් තියුණු. අතුර දන්නවනේ ඉතින් ආයේ නිකන් කැපුණොත් එහෙම කොච්චර ලියනවද කියලා. ඉතින් මෙයාලට තියෙනවා කියන්නේ ත්‍රිකෝණාකාර දත්. ඔයාලා දන්නවද මේ රෝග වලින් පේන්නේ ඒ විදිහට
විකෝනාකාර දත් කියන්නේ මෙයාලගේ අහුනත්තයි හිඩස් සිතුරුවෙනි නැත්දේ කියන්නේ අහුවෙන එක කඩල ගන්න එක ගන්නවා මයි කත්තුරු වගේ තිවුණුව කියන්නේ එහින්ද මෙයාලගේ දන්න ඉතා මත්ම තියුණුයි අපි මේලාගේ හකු බලන්න යාලක ශරීරය ලක්ෂණ හකුගත්තුත් එම පිරාණාවන්ගේ ඉතාමත් ශක්තිමත් හකු පවතින අතර ඔවුන්ගේ සිවුරේ බරමෙන් කිහිප ගුණයක බලයක් මෙයාලට යුදල සපා කෙනේ කා හැකීමේ හැකියාවක් මෙයාලට තියෙනම් ඊළඟ ගත්තොත් අපි ප්‍රමාණය ගත්තොත් එහෙම මෙයාල සාමාන්‍ය අඟල් පහේ සිට අඟල් 14 දක්වා දිගෙන් වැඩින්න පුළුවන්. ඉතින් අපි යමු එහෙනම් ඊළඟ කරුණ තමයි ආහාර පුරුදු. ආහාර පොදු ගොඩක් කට්ටියට මේ ආහාර පුරුදු කියද්දි හිතන් ඉන්නේ මොනවද? මෙයාලා තනිකරම මාංශ භක්ෂකයෝ කියලා හිතන් ඉන්නේ. ඒ වුණාට අපි හිතන් ඉන්න එක සම්පූර්ණ වැරදි. මෙයාලා තනිකරම මාංශ භක්ෂක නෙවෙයි. මෙයාලා සර්ව භක්ෂක මාළු. අපි ගොඩක් කට්ටිය හිතන්නේ මෙයාලා මාංශ භක්ෂක කියලා. හැබැයි මෙයාලා සර්ව භක්ෂක මාළු. ඉතින් ආහාර ගැන අපි කතා කරොත් එහෙම අනෙකුත් මසුන් වර්ග, මාළු වර්ග කනවා, කෘමීන් වර්ග, ඊට පස්සේ සත්ත්ව මල සිරුරු, ඒ වගේම ගත්තොත් ශාක වර්ග, බීජ වර්ග, පළතුරු වර්ග වලින් ඒ වගේම මොවුන් මේවා ආහාරයට ගන්නවා. ඊට පස්සේ අපි ගමු සමූහය කියන්නේ මොවුන් සාමාන්‍ය රංචු වශයෙන් වැසෙන්නේ දඩයන් කිරීමට වඩා කයිමන් වැනි විලෝපිකයන්ගෙන් ආරක්ෂා වෙන්න. මෙයාලා සමූහ වශයෙන් ඉන්නේ ඒ නිසාලු. කයිමන් කියලා ඉන්නවලු විලෝපිකයෝ ජාතියක්. මෙයාලගේ හතුරු මාළු වර්ගයක් වෙන්නේ නැති. ඉතින් මෙයාලගෙන් බේරෙන්න තමයි මෙයාලා මේ රංචු වශයෙන් ඉන්නේ. නැතුව දඩයන් කරන්නවත් නෙවෙයි. අපි ඊළඟට යමු. අපි දැන් ගොඩක් කලා හිටියනේ. අපි බලමු පිරාණාවන්ගේ වර්ගක් තියෙනවද කියලා. ඉතින් අපි ආ දැකලා නම් දින රතුබඩ තියෙන පිරාණාව විතරයි අපි දැකලා තියෙන ලංකාවේ තුල. ඒ වුණාට ඊට වඩා වර්ග ගොඩාක් ඉන්නවා. ඉතින් අපි බලමු පිරාණාවන්ගේ විශේෂ 60කට වඩා පමණ අපිට දැනට හොයාගෙන තියෙනවා මිනිසුන්. ඉතින් ගත්තොත් එහෙම මිනිසුන්ට හෝ සතුන්ට වඩා භයානක විය හැකි විශේෂ කිහිපයක් පමණයි කියනවා මෙතන. මෙතනින් වඩාත්ම භයානක දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි රතු බැටරි පිරාණ සහ කළු පිරාණා දෙන්න. ඉතින් කළු පිරාණ සහ රතු පිරාණ කියන්නේ ඉතාමත් භයානක වර්ග දෙකක්. රතු බඩති පිරාණා ගැන කතා කරොත් එහෙම වඩාත්ම ප්‍රචණ්ඩයයි කියලා අපි සලකන්නේ මෙයාලව. ඒගොම කළු පිරාණ ගත්තොත් එහෙම සපාකයනේ වැඩිම ශක්තියක් ඇති වර්ගය තමයි මෙන්න මෙයාලා. මෙයාලා හැවුම තමයි පුතෝ ආයි ගන්නවා. එහෙමනම් බොරු. මිත්‍යාව සහ සත්‍ය. මේක තමයි ඊළඟ කරුණ වෙන්නේ මිත්‍යාව සහ සත්‍ය. හොලිවුඩ් චිත්‍රපටිවල පෙන්වන පරිදි මිනිස්සු තප්පර ගහනකින් ඇටසැකිල්ලක් බවට පත් කිරීමට තරම් පිරාණාවන්ට ප්‍රචණ්ඩත්වයක් නැත කියලා තමයි කියන්නේ. ඒ වගේම සාමාන්‍ය තත්ත්වයේ යටතේ මිනිසුන්ට පහර දෙන්නේ ඉතාමත් කලාතුරකින්. බොහෝ විට මොවුන් පහර දෙන්නේ ආහාර හිඟ කාලවලදී හෝ තමන්ගේ බිත්තර ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමේදී පමණි. ඒ හින්දා තබා මෙයාලා සාමාන්‍ය පහර දෙන්නේ. හැබැයි ඔයාලා හිත මෙයාලා දඩයන් කරන්නේ නැහැ කියලා හිතන් ඉන්න. මෙයාලා දඩයන් ගන්න. මොවුන් දඩයන් කිරීම උපක්‍රමවලට සහ වදවීමේ තර්ජනයටත් මෙයාලා දැන් ලක් වෙමින් ඉන්නවා. මෙයාලා සුරතල් මසුන් කාණ්ඩයට වැටුණට මෙයාලා සුරතල් මසුන් කාණ්ඩය ගත්තොත් මෙයාට ඉතින් මස් දීලා මුහුරු කරලා ඉන්න මෙයාලා මස් කනවා කියන්න පුළුවන්. හැබැයි ඇත්තම කතාව ගත්තොත් මෙයාලා මස් විතරක් කන කට්ටියට මෙයාලා සර්ව භක්ෂක මාළු. ඒ හින්දා මම මේ වීඩියෝගෙන් ඇත්තටම කියන්න අදහස් කරේ ඔයාලට මේ අපි මේ පිරාණ මාළුන්ට එහෙම බය වෙන්න ඕනේ නෑ කියන එක. ඉතින් පිරාණ මාළු කියන්නේ එහෙම අපි අර බය කියන තප්පර ගානේ විනාශ කරන්න පුළුවන් එච්චර භයානක මාළුවෙක් කියලා එහෙම බය වෙන්න නෙමෙයි. එහෙම බය වෙන්න ඕනේ නෑ කියන තමයි මම මේ වීඩියෝ එකේ මේ කියන්නේ. ඉතින් ඔයාලට මේ වගේ අලුත් තොරතුරු ගැන ගන්න ඕන නම් අපේ මසුතුන් YouTube channel එක subscribe කරලා bell icon click කරලා තියාගන්න. අපි මේ වගේම මේකේ පිරාණා ගැන A to Z වීඩියෝ එකක් ඕන නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අලුත්ම මොනවා හරි අලුත් මාතෘකාවක් ටොපික් එකක් තිබ්බොත් ඒකත් යටින් කමෙන්ට් කරන් යන්න. ප්‍රශ්න නැත්නම් යටින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක බලලා තවත් යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජය. ඔයාලා තාම මාව subscribe කරලා නැත්තක් දැම්ම subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න.